Hi guys, welcome back to Raspberry Cake. මේක නම් මම පුංචි සුරංගනාවියක්ට හදපු කේක් එකක්. එයාගේ අවුරුදු 20 බර්ත්ඩේ එකට මේක එයාගේ හොඳම යාළුවා තමයි ඕඩර් කරේ. අපි බලමු ඒකේ අයිසිං එක කොහොමද කරන්න කියලා. මේක මට හදන්න උනේ ඇත්තටම දවල් 10 විතර පස්සේ. ඒ වෙලාවේ තිබ්බේ පුදුම රස්නයක්. මම අන්තිමට ෆෑන් එකක් දාලා තමයි ඒක අයිසිං කරන්න ගත්තේ. ඒ වුණාට හොඳ නීට් එකකට නම් ආවා කේක් එක. ඒ වුණාට හරි රස්නේ. මම බයේ හිටියේ ඇත්තටම මේක අරන් යනකොට හරි අයිසිං කරලා ඉවරනකොට හරි දිය වෙයි කියලා. ඒ වුණාට මම මේකේ යවුවෙත් පික්මි 3 wheel එක මෝදර විෂ්ණු කෝවිල ගාවට. ඉතින් දිය වෙලා නම් තිබුණ නැහැ ඒක. හොඳට අරන් ගිහින් තමයි ඒ 3 wheel පික්මි එකේ කෙනාටත් මම කිව්වා මේ හයියෙන් යන්න එපා, ටිකක් හිමින් යන්න, මොකද කේක් එක ඩැමේජ් වෙයි කියලා. ඉතින් එයාත් ඒක හිමින් අරන් ගිහින් තිබ්බා. කිසිම ඩැමේජ් එකක් වෙලා තිබුණ නැහැ කේක් එකට. මේක නම් මම අයිසිං එක හදාගන්න මට ගියේ බටර් ග්‍රෑම් 125ක් වගේ. කියන්නේ බටර් ග්‍රෑම් 125යි අයිසිං ෂුගර් ග්‍රෑම් අයිසිං ෂුගර් කියන්නේ එකට 3 අනුපාතට ගත්තට අයිසිං ෂුගර් තව ග්‍රෑම් 50ක් 75ක් විතර වැඩිපුර ගියා. මොකද එතකොටත් අයිසිං එක ටිකක් දියාරු ගතිය වැඩි. මොකද මේ දවස්වල සෑහෙන කියන්නේ උෂ්ණත්වය වැඩි, දේශගුණය වෙනස් වෙලා හින්දා. අපි බලමු ෆයිනල් ලුක් එක මොන වගේද කියලා. මේ කේක් එක අයිසිං කරලා ඉවරනහම ඒගොල්ලෝ එවලා තිබ්බ ෆොටෝ එකේ ග්ලිටර් දාලා තියෙනවා. ඉතින් මම දැම්මේ ගෝල්ඩ් කලර් එකයි සිල්වර් කලර් එකයි. ඒක මම දාලා තියෙන අන්තිම වීඩියෝ එකේ තියෙනවා. We got some beautiful women that come with the season. Dressing the story, she might be the reason. Call her my Keller, the skin tone is cinnamon.